මේ සොඳුරු කතාබහට ගෞරවයෙන් පිළිගන්නවා ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල්හි අධ්‍යක්ෂක ඒ වගේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භද්‍රානි සේනානායක මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඉතින් වසර 35කට ආසන්න සේවා කාලයක අත්දැකීම් සමගින් මම ඔබතුමියකින් දැනගන්න කැමති මත්ද්‍රව්‍ය භාවිතයේ නව ප්‍රවණතා මොනවද? ලංකාවේ බහුතරයක් පුරුෂයන් අතර මේ වෙනකොට මත්ද්‍රව්‍ය භාවිතයේ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. මීට අමතරව අපි ගත්තොත් එහෙම කාන්තාවන්, පාසල් සිසුන්, ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව තුළ විෂ මත්ද්‍රව්‍ය සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතයේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. ඉතින් මෙම ආයතනය තුළ මෙවැනි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට ස්ථිර විසඳුමක් තියෙනවා. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. මේ ආයතනයේ විසින් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනවා වෛද්‍යවරු විසින්. මීට අමතරව සායනික මනෝවිද්‍යාඥයවරුන් ඒ වගේම උපදේශක කාර්ය මණ්ඩලයක් විසින් මනෝ ප්‍රතිකාර ලබා දෙනවා. මේ ක්‍රම දෙක මගින්ම ඕනෑම පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්න පුළුවන්.